අද මගේ channel එකට එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා. හරි බං ඉතින් අද ගහන්නේ Granny Horror Multiplay. හරි බං ඉතින් අපි වැඩි කතාවක් නැහැ කෙලින් play කරමු. හරි බං ඉතින් කලින්ම උඹලට ඕනේ ඉතින් උඹලා කෙල්ලෙක් නම් කෙල්ලෙක් දාගන්න උලන්. කොල්ලෙක් ඕනේ ඉතින් කොල්ලෙක්ව දාන්න උලන් මෙතන උඹලට කැමති කෙනෙක්ව දාගන්න උලන්. මම ඉතින් කොල්ලෙක් ඉඳ කොල්ලෙක්ව දාගන්නවා. හරි බං ඉතින් උඹලා මෙතන තොප්පි දාගන්න උලන් කණ්ණාඩි තව මාක්ස් දාගන්න උලන් බෑග් තිබ්බා. හරි බං ඉතින් අපි කෙලින්ම ගේම් ප්ලේ කරමු. ඒ වෙලාවට නැහැ. හරි බං ඉතින් මුලින්ම තියෙන අත් දෙකෙන් එල්ලලා වගේ. ඔව් අත් දෙක දන් වෙලා ගැට ගහලා තියෙන්නේ. හරි බං ඉතින් මෙතනින් ඉතින් පැන ගන්න තියෙන ওই බටන් එක තුන් පාරක් ටච් කරන්න ඕනේ. අපි තුන් පාරක් කරමු. හරි එතනින් පස්සා. හරි බං ඉතින් මේ ගේම් එක මම අද මේකින් ඉතින් මුන් දෙනට එකපාරක්වත් අහු වෙන්නේ නැති ඉතින් පැනලා තමයි හදන්නේ. අඩෝ මේ මෙතන අතක් කර දෙයි මේ ඒ කුමනාව වැද්දේ ඊට අඩෝ මේ මස් කෑලි අඩෝ මේ සිතලේ බං අඩෝ බිමක් තියනවා බං මේ පිජ් එකෙත් ලේ බං අඩෝ මේකේන භයානක පවුලක් බං අර අඩෝ ලේ එකයි අඩෝ ලේ බකට් හේකුත් තියනවා බං මුන් ලේ බොනවද කොහෙද බං මං හිතන්නේ ඉතින් වතුර වෙන ලේද කොහෙද බොන්නේ හරි අතන පිස්ටල් ගදින ඔක්ගම ඔය මෙතනින් දාගමු මෙතන මොනවද අඩෝ පේන්නෙත් නෑ බං අන්ට කෙනෙක් විතර එතන පියුස් එකක් තියෙන ඔක්ගම ආච්චි ටික වහලා යමුනේ නැත්තම් ඔය ටික අපිටම කරදර වෙන අන්තිමට ඕවා හිර වෙනවා ඊට පස්සේ යන්න ගියාම මේක මේ පියුස් එකක් දාලාම කියන හරිනේ අපි ආවරක් කියන එකනේ මේ පැත්තට නේ කොහොමද පියුස් එක අය කරන්න තියෙන්නේ මේ ඉතින් දහ පැත්තට ගිහලා බලමු මොන හරි තව බඩු එක්ක අවරන්න තියනවද කියලා එතන ගඩොලක් තින්න එක කරන්නේ ඔය මචං ඉතින් ගඩොල් වලින් ගැහුවාම විතරයි මුන්ට සද්ද එන්නේ නැත්නම් ඉතින් මුන්ටෙන් සද්ද එන්නේ නැහැ ඔය විදුරු කටුයි ගඩොල් වලට විතරයි මුන්ට සද්ද එන්නේ අනිත් දේවල් වලට මුන්ට කන් ඇහෙන්නේ නැහැ මොකේ කම්බීරි හරි ඉතින් දැන් මෙතන ලබලා හින්දාම ඉතින් ග්‍රෑම්මා පේන දෙයක් මායක නැහැ අරගෙන පුළුවන් වෙන්නේ බෑනේ කියන්න බෑනේ කෙලියොත් කොහේ ඉඳලා උඩ ඉඳලා එනවා හරි අඩෝ අනිත් පැත්තට ගියා නම් මට වාසිය මට ওই පැත්තට යන්න ඕනේ අඩේ මේ පල්ලෙය ගඩොලක් තිබ්බනේ ගඩොල ළඟ ඇවිල්ලා කෙලිමුද ඒ කොන්නනේ බලන් ඉඳලා යමුනේ එන දෙයක් මානක නෑ බං තාම අඩෝ පෝල් ගානවද බං අඩෝ ඉක්මනට හෝම්ම කෙලින්ම ගියා නම් හරි එයා එහෙට ගියාම මෙහෙට යමු පින්තූරේ පාස්වර්ඩ් එකක් තියෙනවා පාස්වර්ඩ් එක දැම්ම ඕනේ නැහැ නේ ඒක දැම්ම බලන්න ඕනේ මෙතනින් යමු බලන්න මෙතන තියෙන්න ඕනේ අනිවාර්යෙන් ප්‍රෙස්ටල් එකකුයි අනිවාර්යෙන් පොරවත් ඔය ඉතින් පොරවයි දෙකම තියෙනවා හරි මම හිතුවා වගේ තිබ්බා දැන් කෙලින්ම යමු බලන්න ග්‍රෑම්මා කොහෙද දන්නේ එයිද ආවොත් නම් කෙලින්ම කෙල්ල අරිනවා කෙලින්ම මන්නෙන්න ගහන්නේ කෙලින්ම ශකබුන් සරබලස් තමයි කෙලින්ම හරි බයි ඉතින් මේ කයින් ඉතින් බේරෙන්න උලන් අර පල්ලෙහා ඉන්න කාගෙන් නම් බේරෙන්නම් බෑ අර පල්ලෙහා ඉන්නේ මේ ග්‍රෑම්මගේ දුව වෙන්නේ නැති ඒ කියන්නම් අම්මා ඇසි බේරෙන්නම් බෑ ආයි පස්සෙන් එලවා ගත්තොත් නම් ආයි කෙලගෙන වෙනවා ඔය මොකක් හරි යට කරන එක ගත්තොත් තමයි බේරෙන්න පුළුවන් මේ මෙතනට આવුත් හරි නැත්තම් නම් බේරෙන්න බෑ පස්සෙන් පාන්නගෙන මෙවිල්ලා මම කන්නේ අර සොම්බි කෙල්ලෙක් ඉන්නේ අන්නේ ඊ මේ පියුස් එක ගම පියුස් එක පොරවයි ගමු පියුස් එක අතන ඉස්සරහට ඕනේ අවිල හරි සොම්බි කෙල්ලගේ කටහඬ ආවා බලන් ඉඳලා යමුනේ සොම්බි කෙල්ල ඔන්න ඔය දොරට පයින් ගහලා ඉන්න ඕනේ ඔයා මේක මචං කපා ගමු
ලී වගේ ගහලා තියෙන දොරට පුදුම මොලයක් තියෙන්නේ. මුංගේ මගේ දොරවල් වලට ලී ගහලා බං. එකක් දාලා යන්න වේද මේ ගන්න. ඕ බඩු දෙකයිනේ ගන්න පුළුවන්. views එක අපිට කියලා දාලා එන්න වෙනවා. views එක ගිහලා අපි දාලා මුනේ. දොර වහමුනේ. නැත්තම් ඇවිල්ලා කිලියෝ. views එක අඩෝ මම පොරව තියාගෙන පොරව දාන්න හදනවා views එකට. අඩෝ. උතන්ට මචං views හතරම දාලා අතනට මියුසික් ඔන් කරන්න තියෙන ස්විච් එක. ඊට පස්සේ ගෙදරට කරන්ට් එක එනවා. ඕක ඔන් කරත් මදි මචං. ඉතින් තව ජෙනරේටර් එකක් ඔන් කරන්න තියෙනවා. මම එකක් පෙන්නන්නම්කෝ. හරි බයි ඉතින් උතන් දංගල් කපනයක් හම්බුණා. ඕක කරන් යමු. හරි බං ඉතින් මම මේ ගේම් එක දවසක් මචං හරිද? අපි මචං හරියට අපි මේ ගේම් එක 4 දිනක් එක ගැහුවා. මගේ යාළුවෝ 3 දෙනෙකුයි මායි හරිද? මේ ගේම් එක ගහද්දි උන් 3 දෙනාම මේ සොම්බි කෙල්ලට අහු වුණා. උන් 3 දෙනාගේ මං විතරයි වේරුනේ ওই සොම්බි කෙල්ලගෙන්. මම මචං සේ කියලා පැනලා ගියා. උන් 3 දෙනා ඉතින් අහු වුණා. අඩෝ මේ නාන මෙව්ලු තිබ්ලේ බං. අඩෝ මේ මචං ඉතින් මුන් ඔය නාද්දී මුන්ට තුවාලලානේ මුන් මරණ මිනිස්සුන්ගේ තමයි ඔලේ. අඩෝ දැන් ඉතින් එනකම් බලන් ඉන්නේ මෙතනලා. ඉක්මනට නම් එන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් යනවා කියන්න. ලෝටනේ ඉන්නේ. හැබැයි ඉතින් දැක්කොත් නම් ආයෙ ඉතින් කෙලින්ම කකුල් දෙකෙන් නෙමෙයි එන්නේ කෙලින්ම කකුල් හතරෙන් එන්නේ. අත් දෙකත් කකුල් දෙක විදියට ගන්නවා බං. නිකන් අර බල්ලෝ දුවන් ඉන්නේ යන්නේ වගේ. හරි බං ඉතින් තාම පේන තෙක් මානේ නෑ බං. හරි බං ඉතින් ඌ එනකන් ඉතින් උඹලා channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න මතක් කරන්න එපා. හරි බං ඉතින් මේ channel එක ඉක්මනටම subscribe 100 වුණාට පස්සේ මම live දෙනවා. එකත් කියන්න අන්න ආවා. මෙයා දැන් ඉතින් කෙලින්ම ගියාට පස්සේ මම මෙතන යනවා. හරි බං ඉතින් අද මම මේ ගේම් එකේ ඉතින් මේ අක්කු දෙන්නට එකපාරකට අහුවෙන්නේ නැතුව ගහන්න තමයි බලන්නේ. බලමු වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. හරි ඉතින් සොම්බි කියලා නම් ඉස්සරහට යනවා. ටික වෙලාවක් ඉඳලා යමුනේ. ෂේප් එක යමුනේ. ටිකක් යාර යන්න දීලා යමු නැත්තම් ඉල්ලන් කන්න බෑ. හරි යා. කෙලින්ම දැන් ඉතින් මෙතන දන්වැල් 3 කපන් යමු නැත්තම් අපිට වැඩේ අමාරුයි. මෙතන ඉතින් නෙමෙයි තව උඩ දොරෙත් තියෙනවා දන්වැලක් කපන්න. දන්වැලකුයි ඊටිකුයි පැනලා යන දොරේ මේක කලින්ම කපලෙමුකෝ. හරි බං ඉතින් 3ම කපාගත්තා. දැන් ඉතින් මේ දෙක ඕනේ උඩට. කලින්ම ප්‍රෙස්ටල් කෑන් දෙක අරගෙන ජෙනරේටර් එක ගිහලා ඔන් කරලමු. හරි බං ඉතින් මේ ගේම් එක මට ඇත්තටම දෙන්න ගොඩක් දවස් ගියේ. මම කාගෙන්වත් ගේම් ප්ලේ බැලුවේ නැහැ. මම මේ ගේම් එක තනියම තමයි පුරුදු වුනේ. ඒක මචං ඉතින් කාගෙන්වත් ගේම් ප්ලේ බලන්නේ නැතුව මම මේ ගේම් එක තනියම තමයි පුරුදු වුනේ. මම ඉතින් සාමාන්‍යයෙන් ගේම් එකක් ගහද්දි කාගෙම ඉතින් බලලා නෙමෙයි ගහන්නේ. මම තනියමයි ගහන්නේ. හරි බං ඉතින් මේ දැන් ඉතින් ස්ටාර්ට් කිල්ලක් තමයි දින්නේ. හරි බං ඉතින් උඹලා මේක ස්ටාර්ට් කරද්දි උඹලා මෙතන තියන්න උඹලගේ ඇඟිල්ල. යොදන්න ෆින්ගර් පිට් එක තියන්න ඕනේ. අඩෝ වදින්නේ නැහැ කියහන්කෝ. ගාන්ටම ගහගමුක. අඩෝ ඒත් දුන්නේ. අඩේ ඕක ගාන්ටම 3ක් ගහන්න ඕනේ. අඩේ ඉස්සුණා. 2යි 3ක් ගහගත්තොත් ගොඩ 3. ස්ටාර්ට්. දැන් ඉතින් පියුස් 4 දැම්මා. පියුස් 4 දැම්මා. අතන කරන්ට් මේක ඔන් කරා. ඒක විදිහට කරන්ට් එක දිනවා. කරන්ට් එක නැතුව ඉතින් බරු ටික හොයාගන්න පුළුවන්. පාස්වර්ඩ් එක ගන්න බැරි වෙන එක තියෙන අවුල. නැත්නම් ඉතින් කරන්ට් ඔන් කරන්න ඕනෙත් නෑ. අඩෝ දැන් අර සොම්බි කෙල්ල කොහෙද දන්නේ.
දංගල් කපන එක ගන්න පුළුවන්. සොම්බි කෙල්ල කොහෙද දන්නේ නැහැ. යන්න බෑනේ මූන්ටම හම්බුනොත් කනවනේ. කෙලින්ම ආයෙත් පැනලානේ කන්නේ කෙලින්ම. ඕකේ මචං ඉතින් මොකක්වත් ආයුධයකින් නෙමෙයි ගහන්නේ කෙලින්ම හූරනවා අල්ලගෙන. අත් දෙකෙන් හූරන්න කෙලින්ම. අත් දෙකෙන් හූරලා පපුවත් ගරුලා ඇදලා ගන්නවද කොහෙද? ඒ කියන්නේ හදවත මොකක් හරි ගරුලා ඇදලා ගන්නවා. මන් දන්නේ නැහැ ඉතින් හරියටම. ඒ වගේ ඉතින් මට වැඩක් නැහැ. සොම්බි කෙල්ල මෙතන. හරි ඉතින් අපිට මේ පැත්තට ගිහලා පාඩුවේ වැඩක් කරගන්න පුළුවන්. මට මෙහෙට නෙමෙයිනේ යන්න උඩට. බලමු සොම්බි කෙල්ල යනවා. ලතාවකට යනවා හැබැයි ඉතින් දැකපු ගමන් එන්නේ කකුල් හතරෙන් කෙලින්ම එන්නේ කකුල් දෙකෙන් නෙමෙයි. ඔහම නොන්ඩි ගහන මේ යන්නේ දැක්කහම. ඔන්න ඔතන ඉතින් යා ටික්ටොක් එකක් කරනවා අපිට එහෙම වැඩක් නැහැ ඉතින්. මම හිතන්නේ මොකක් හරි ටික්ටොක් එකක් හරි Facebook live එකක් හරි මොකක් හරි කරනවා ඉතින්. අපිට එහෙම වැඩක් නැහැ ඉතින්. හරි බයි ඉතින් අපි ඉතින් දැන් ඕකේ මෙතන යනකම් ඉතින් බලන් ඉඳින් සොම්බි කෙල්ල. තාමනේ වෙලාවක් යයි මගේ නේ. අඩේ මං හිතන්නේ එයා එද්දි අර ඕකේ දැන් සොම්බි කෙල්ලෙන්නේ. සොම්බි කෙල්ල ළඟ සාමාන්‍යයෙන් ඒකිට සාමාන්‍ය හොල්මන් ඇති මං හිතන්නේ. යාළුවෝ හරි කවුරු හරි ඇති හොල්මන්. ඒ කියන්නේ අර ඒකී යද්දි හොල්මන් ටිකක් පස්සෙන් යනවා බා. අන්න එහෙම සීන් එකක් තියෙන්නේ. හොල්මන් කෑ ගහන සවුන්ඩ් එක ඇහෙනවා. හරි ඉතින් මෙහි ගියා. අපි දැන් කෙලින් උඩට යමු. උඩ ඉන්නේ ග්‍රෑම්මා. මම හිතන්නේ මෙයාගේ අම්මා වෙන්නේ නැති උඩ ඉන්න ඔය ග්‍රෑම්මා කියන්නේ. උඩ නෝ දන්නේ කොහේ හරි. කොහෙද උඩද මේ දෙපැත්තේ දන්නෙත් නෑ. යන්න බෑනේ කොහෙන් හරි දලරම් යන්නේ මන්නෙන් කෙලියෝ. කෙලින්ම කකුල් දෙක තමයි ගහන්න ආයේ. ඉතින් කකුල් දෙක කැපිලා යන්නමයි ගහන්නේ. කකුල් දෙක ගහලා පපුවට ආයෙනවා. ග්‍රෑම්මා ඉතින් මේ වගේ ඉතින් බලු වැඩ තමයි කරන්නේ. ග්‍රෑම්මා කවද්ද බලාස්සන වැඩ කරේ. අම්මා මම වීදුරු කඩුවට පාගලා ගිහිල්ලා ගියාන්කෝ. අඩෝ මං එතරලා ඉඳන් කෙලින්ම චකවුන්. ආව විදලා පල්ලේ උඩින් ඉඳලා තින්නේ. ග්‍රෑම්මා උඩට ගියා නම් තමයි මට වාසි. අර පැත්තටම නිකි. ඒක ඉතින් මගේ අවාසනාව. හරි බං ඉතින් මම මේක ඉතින් එක ලයිෆ් එකෙම ගහන හදන හින්දා ටිකක් ඉතින් මේ වීඩියෝ එක ඉතින් දික් වෙයි. මම ආයෙ විදුරු කඩුවකට බෑගුවා. නැත්නම් ඉතින් මේ ග්‍රෑම්මා එන්න ගියාට පස්සේ වීඩියෝ එක තවත් දික් වෙනවා. මම විදුරු කඩුවකට බෑගුවේ. හරි ඉතින් සද්දයක් ඇහුණා. කවුරුන්ද දැන් පලයන්කෝ. හරි උඩටම ගියා මගේ වාසනාව. මේ දොරේ ඉතින් ලෑල්ලි කපලා දංගල කපලා ගමු. ඊට පස්සේ පොරොන්දේ දංගල කපන එක වැඩක් නැහැ. හරි මචං ඉතින් දංගලත් කැවුවා. දැන් කී එක තමයි පාස්වර්ඩ් එක ගිහුවා බැන්න. මේ ගේම් එකේ මං ගහද්දිම තියෙන අමාරුම සීන් එක තමයි පාස්වර්ඩ් එක හොයාගන්න එකයි. තව කී එක හොයාගන්න එකයි බා. එකපාරක් මං කී එක හොයාගන්න බැරුව මේ ග්‍රෑම්මාට අහු වෙලා කෑවා. මම ඉතින් එහෙම ඉතින් මේ වීඩියෝ එක ක්ලික් කළා දැන් ඉතින් වැඩක් නැහැ. එකපාරක් කාලා. විදුරු බෝතලයක් අමුණ ඕක ගමු. ඕක මෙතනට ගහලා ග්‍රෑම්මාව ගෙන්නගෙන දුවමු. අඩොඩෝ අඩු වාපුයි. තව පොඩ්ඩක් එහෙම වුණා නම් කෙල්ලනවා කෙලින්ම. අඩෝ එහෙමත් වෙනවද බං. ජෙට් එන්ජින් කලංග මේ පොරවයි මේක අයින් කරමු නැත්තම් මටම තමයි ඔක වැගෙන්නේ. ඊට පස්සේ ඉතින් දන්නවනේ ඉතින් වෙන දේ. ග්‍රෑම් මාල්ලගෙන කකුල් දෙක මන්නෙන් කෙල්ලනවා. කොහෙද තාම අර හේනේ ඇත්තේ. දැක්කට ඉතින් වැඩක් නැහැ. ඉතින් වැඩි දුර පස්සෙන් එන්නේ නැහැ. මේ උඩින් එක කන.
අර පල්ලෙහා ඉන්න එක නම් එහෙම නෙමෙයි. දැක්කට පස්සේ ආයෙ ඉතින් කඩාගෙන ඉන්නේ කෙලින්ම. ඒකිත් එක්ක ඉතින් කෙලින්ම දුවලා බේරෙන්න බෑ. කොයි හරි අස්ස කරමින් ගන්න ඕනේ. නැත්තම් මේ උඩහට එන්න ඕනේ. නැත්තම් නම් බේරෙන්න බෑ. කෙලින්ම උඩට යමුනේ. කෙලින් බලමු මොනවද කියලා මේවා තියෙන්නේ. මේ ලෝහත් ලව්වක් පේන්නේ. අවුලක් නැහැ මට පියුස් 4 හම්බුණා නම් කරන්ට් එක ඔන් කරලා බලන්න දිව මේ මොනවද කියලා තියෙන්නේ. අඩේ මෙලෝ දහමක් පේන්නේ නැහැ මේ. ලාච්චු වන්නේ ඉතින් තිබ්බේ. මට නැති පේන්නේ ලාච්චු උඹට නම් පේනවනම් ඉතින් හරියට වීඩියෝ එක බලහල්ලා. මට නම් මෙලෝ හත්ති ලව්වක් පේන්නේ නැහැ. අපි අරලා බලමු. පියුස් එකක් තිබ්බේ එතන. අඩෝ කනාවට ලාච්චුවත් ඇරි. මං හිතන්නේ දැන් අපිට පියුස් 4ම හම්බ වෙලා තියෙන්නේ. අඩෝ ග්‍රෑම්මා නේද? අඩෝ දොර අරන් ආවොත් නම් මං ශාකපුන් කෙලින්ම. ඊද එන්න එපා. අඩෝ ඒක අයිත් දන්නෙත් නෑ. අඩෝ මේ මෙච්චර දුරට ඇවිල්ලා කන්න බෑ. ඩේ ආවේ නැත්තම් මගේ වාසිය මොකද මට වාසිය. අඩෝ ආවේ නෑනේ. ඉන්නවත් දන්නෙත් නෑ කොහෙට හැංගිලා. මෙතනින් එහා පැත්තට රින්ග උසේ කරා. ඇඳේ රින්ග එකත් අපරාධේ. අඩෝ මෙතන ලාචුලියක් තියෙනවානේ මේකත් ඇරලා බලමු. පේන්නේ නැහැ මෙලෝ දාම. කරන්ට් එක නැනේ ගෙදර. මෙතන දොර අරන් යමුනේ. කවුරුත් නැති පාටයි. යන්නත් බෑ බයයි වගේ. කියන්න බෑනේ අද්දිම ඇදලා අරන් මන්නෙන් දුන්නොත් පාරක් චකබුන්නේ කෙලින්ම. දෙපැත්ත බලලමු. දෙපැත්තේ තත්ත්වේ බලලමු කෙලින්ම. ග්‍රෑම්මානේ ඉතින් පේන දෙයක් මානික නෑ. පල්ලයක් දන්නේ. මං හිතන්නේ පල්ලය වෙන්නේ නැති. කෙලින්ම දුවලා යමුනේ. දුවලා යමුද? ග්‍රෑම්මා අයිද? අඩු දුවන්නේ. අඩෝ ග්‍රෑම්මා. දුවපන්. යුද රින්ගා. කාමරය තුලා. ඉහා පැත්තේ රින්ගා. අඩෝ අල්ලගනිත් දැන් මේක. මම හිතන්නේ දැන් ග්‍රෑම්මායි මේ පැත්තෙන් මට මෙතෙන් රින්ග කරන කාලය ඇති. අඩෝ හරියටම හිතුවා වගේම ආවා. මෙතන ශනිකට යන්න පුළුවන් වේද? අඩෝ දැන් හිර වුණා ඇඳ. ඔය දුවපන්. අඩෝ ග්‍රෑම්මා යන පස්සේ හරි සද්ද ඇහෙනවා දුවපන්. අඩෝ පස්සෙන් එනවද? කෙලින්ම යමුනේ. දැන් මේකගේ දුව කොහෙද දන්නෙත් නෑ. මේකගේ මචං ඉතින් දුවගේ නම දන්නේ කෙනෙක් කියනවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඵලයල්ලා. මම නම දන්නේ. හරි මචං දැන් අපිට පියුස් 4ම තියෙන එකට කරන්ට් එක ඔන් කරගන්න පුළුවන් වෙයි. පුළුවන්. කොහොමද නෑනේ බන් තාම. එනවා. ඕක දැන් උතන්ලා ටික්ටොක් එකක් කරයිද නැත්නම් මෙතනට දන්නේ නැහැ. ටික්ටොක් වීඩියෝ මොකක් කරේ සීන් නැත්තම එතන තින්නේ. ඔය මෙහෙට යමුනේ නැත්නම් මේක ඇඟට උගුරයි. මෙතනලා බලන් යමු. ඩිං ග්‍රෑම්මයි දන්නෙත් නැහැ. අඩෝ දෙපැත්තේ මෙයාකෝ ගියාමකෝ දැන් උඩින් ග්‍රෑම්මාවත් මං ඉවරයි. දැන් මේ පැත්තේ මේ කියාවොත් මං ඉවරයි. එහා පැත්තට රින් ගන්න ගිහිල්ලා. ග්‍රෑම්මා එනවද නැහනේ. අඩි සද්දත් ඇහෙනවා. මේ ගෙදර මං හිතන්නේ මේ ගෙදර වල මුං අර මරණ මිනිස්සුන්ගේ ආත්මක් තියෙනවා. ඒ කියන්නේ මුං අර මරණ මිනිස්සුන්ගේ හොල්මනුත් තියෙනවද මේ ගෙදර? අඩි සද්දත් ඇහෙන වෙලාවක. හරි බං ඉතින් අර කිය අර පැත්තට යනවා. අපිට රිංග ගන්න පුළුවන් මේ කාලයක් තියෙනවා. අපි ටිකක් යන්න දෙමුනේ නැත්නම් ඉතින් ඉල්ලන් කන්න බෑ.
ටික වෙලා මචං ඉතින් මෙතනලා ඉඳලා යමු. ෂේප් එකේ අයින් ගිහලා බලමු. තාම යන ගමන් වෙන්නේ නැති. උගලන්න මෙතන සෙනෙකට දුවා ගන්න පුළුවන්. ඩක් කවරුණා නම් හරිනේ නැත්තම් දැක්කොත් වෙනවා ජෙට් ගහලා වගේ ගලින්න. ඔතන වංගුවෙන් හැරෙද්දිම දකින්නවා. එතනින් යමුනේ. අතනින් මේකේ පිටිපස්සෙන් යනකොට වඩා වාසිය මෙතනින් යන එක. ටික් ටික් ගාලා මචං ඉතින් අඩි සද්ද නම් ඇහෙනවා මේ. මම හිතන්නේ යාර මොකක් හරි කෙලින් වෙද ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවද කොහෙදනේ. ඇදේට යන්නේ යාර. මේ පැත්තට කකුල තියෙනවා මේ පැත්තට කකුල තියෙනවා. ඉතින් අර ඩාන්ස් එකක් කර කර යනවා වගේ වා. හරි වයින් දැන් පියුස් අදලා දාලා අපි කරන්ට් එක ඔන් කරගමු ගෙදර. ගෙදර වැඩේ කරන්න ලේසි. නැත්නම් ඉතින් මෙලොව දහමක් පේන්නේ නැහැ. අපිට පියුස් දෙකයිලු ගෙනියන්න පුළුවන් මේ දෙක නෙමෙයි එකක් දාලා මේ පියුස් කරා යන්න. ඕ ගණින්. අවුත් කෙලින් මංචා ගමු. පියුස් එක ගමු. අඩෝ දෙකයි කියව ගන්න පුළුවන් මේ දොර වහලා අපි පියුස් ටික දාමුනේ. පියුස් 3ක් ඕනලු. එකයි දෙකක් දාලානේ 3යි. හරි. තව එකයි බිම තියෙන එකයි. හරි අන්තිම පියුස් එකක් දැම්ම පියුස් 4යි දැන් අන්තිම පියුස් එකක් දැම්මම හරි මචං දැන් ගෙදර කරන්ට් එක දිනවා මේක ඔන් කරාම හරි දැන් මෙතන දොර ඇරලා බලමු ඇවිල්ලාද අඩෝ තාම එන පොර එනවා අඩේ එන්නේ නම් හොඳ කරන්නේ මේකින් අස්සරින් ගත්තා නම් මට වාසි නැත්නම් ඉතින් ඉල්ලන් කන්න ඕනේ නැහැ මෙතනලා රින් ගාලා ඉඳලා ටික වෙලාවක් ඉඳලා යමුනේ ගියාද පොර යන ගමන් ටික වෙලාවක් ඉඳලා යමුනේ නැත්තම් කන්න වෙනවා හරි බං ඉතින් මම මේ ගේම් එක ගහන්නේ නෝමල් දාගෙන අඩේ යනවනේ දැන් ගෙදර කරන්ට් එක තියෙන හින්දා හොඳයි මට ඔක්කොම ටික ලේසියෙන් හොයා ගන්න පුළුවන් තාම බං අර ටික් ටික් ගන්න සවුන්ඩ් එක ඇහෙනවා කියහම මේ කියවිදිද්ද අර ටික් ටික් ගන්න නිකන් කැට ගහනවා වගේ කැට ගහද්ද ලෑල්ලට වදින කැටේ ටික් ටික් ගාලා අන්නේ වගේ එයා අතනින් යද්දී අපි මෙහෙන් යමු කොහොමද මෙතනින් ගියත් ඉතින් අතනින් යන එකම තමයි මෙයා මෙතන ඉන්නේ මෙතනින් ගියොත් ඉල්ලන් කන්න වෙනවා උතනින් හොඳ මචං ඉතින් අපිට අතනින් ඇවිල්ලා දුවලා සෙනගින මෙතනින් යන්න පුළුවන් ඒක තමයි උතනින් තියෙන වාසිය අතන වටෙන් යන්න කිව්වොත් නම් මේකට අහු වෙනවා කෙලින්ම අඩෝ විනාඩි 24යි ගණක් ගිහිල්ලා බං විනාඩි 24යි 20ක් ගිහිල්ලා අඩෝ ඉක්මනට ගහ ගන්නනේ ගේම් ප්ලේ එක මෙච්චර දික් වෙන්න බෑ කොහොමත් මචං ඉතින් විනාඩි 45ක් 40ක් විතර ඇයි මේ ගේම් එක ගහලා ඉවර කරන්න මොකද මම මුන් දෙනට එකවරකට අහුවෙන්නේ නැතුව ගහන්නේ අන්න අර අතන TikTok එකක් කරනවා අර Facebook live එකක් කරීමක් කර වෙන්නේ නැති අපිට යන්න බෑන්නේ කෙලින් මේක අසරින් ගමු හරි හරි බං ඉතින් දැන් ඉතින් මේක ඉතින් මෙතන යනකම් බලන් ඉන්නවා ටික වෙලාවක් අපිට යනවා හරි අඩේ ඒ පාරන ඉක්මනට ආවේ අඩේ ආයෙ පාරක් අර හොල්මන් ටික කෑ ගන්න සවුන්ඩ් එක ඇහෙනවා එයා අද්දි මං හිතන්නේ එයාගේ පස්සෙන් මර යක්ෂ ආත්මයක් යනවා ඇති මේ විදිහට මරපු එක්ක මිලිස්සුන්ගේ ආත්ම ටික වෙන්නේ පස්සෙන් යනවා ඇත්තේ તો මේක නේද භයානක පවුලක් බං ඉක්මනට බවුට් ටික හොයන්න කැපෙන්න ඕනේ නැත්තම් මෙතන වැඩේ ඉන්න හොඳ දැනක් නෙමෙයි අඩේ දැන් ලයිට් තියෙනවා දැන් නම් ගිය ලස්සනයි මේ අක්කු දෙන නැත්නම් ඉතින් ගිය ලස්සනයි මාරි දින
මුන් එක පුළුවන්ද මම ඉන්න මනුස්සයෙක් ඉන්න මරාන කනවනේ. කොහෙද දන්නේ නැහැ ග්‍රෑම්ම. ලයිට් තියෙන හින්දා පේනවා හොඳට මට ඒකින්ද. මොකද කියනවා මචං ඉතින් මම ෆෝන් එකේ වැඩිය දැන් ඒ කියන්නේ මචං ඉතින් ෆෝන් එකේ එළිය වැඩි කරන්නේ නැත්te වැඩිය. ඒ මචං මගේ ෆෝන් එක එළිය වැඩි කරාට පස්සේ ෆෝන් එක නිකන් ඕෆ් වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා යනවා නිකම්ම. මොකක් හරි ඉතින් ෆෝන් එකේ අවුලක් ඉතින් හදන්න ගියා බලන්න. හදන්න ගියාට මචං ඉතින් ඒක මම හදන් ආවා. මම ඒක බැලුවෙත් නෑ තාම තියෙනවද කියලා. මම ඒක නිසා මචං ඉතින් ෆෝන් එකේ එළිය වැඩි කරන්නේ නෑ. ෆුල් වැඩි කරන්නේ. උඩට යනවා මට වාසි කිව්වට පහල යාළුවා ආච්චිලු තියෙයිද දන්නේ නැහැ මේ පැත්තේ. ඉක්මන අර පොත හම්බුණා උඩ තට්ටුවට දාන. ඩාර්ක් රූම් එකට යන්න තියෙන කාමරේට තියෙන ඔය පොත දාන්න පොත් රාක්කෙන් ඉතල තමයි ඩාර්ක් රූම් එකට යන්න උලන්. ඩාර්ක් රූම් කී එකක් ඕනේ අඩේ කී එක තමයි හොයන එක මට්ට අමාරු. මට කී එක හොයන්න කියලා මුන්ට අහුණා දෙපාරක් තුන් පාරම කලින් වීඩියෝ එකේ කලින් වීඩියෝ වල මම ඒ විදිහට රෙකෝඩ් කරේ නෑ. මේ ටිකේ බැලුවා ඩාර්ක් රූම් කී එක මේ වැත් තියලා ඒ වැත් නෑ. අඩෝ ග්‍රෑම්මා ඊ උඩටනේ වාසි කියන්නත් බෑ බං. දැන් ඔය ඩාර්ක් රූම් එකට යන්න ඔය පොත දාන්න බෑ. ආවා එළම වාසි. අඩෝ අර ග්‍රෑම්මා ගැඳුමේ තියෙන ලේ බලහන්කෝ. හොඳට පේන ලයිට් ඉලේන. ඔය ඉතින් ඔවුන්ට තුවාලලා නෙමෙයි ඔය ඉතින් මරපු මිලිස්සුන්ගේ ලේ තමයි. හරි මේ පැත්තට ගියා මට කෙලින් මුලට යන්න පුළුවන්. දුවමු ඒ අඩේ එනවා මේ දුව. නැත්තම් මුන්ට අහුවෙන්න මේක. අහුනොත් ආයෙ වරින් තව වීඩියෝ රෙකෝඩ් කරහන්කෝ අප්පෝ. දැන් මේ භාගයක්ම වැඩ කරගෙන ආයෙ අහුනොත් නම් චකවුම තමයි මම. මෙතන තමයි ඉතින් ඔය පොත දාන්න ඕනේ. අඩේ ඒක පෙන්නන්නේ නෑ හරි පෙන්නවා. පොත දැම්මා. දැන් ඉතින් ඩාර්ක් රූම් කීයක වං ආව පැන්නා. කීයක දැම්ම ඩාර්ක් රූම් එකට ගිහලා ඩාර්ක් රූම් එකේ තමයි දොරේ අතුර තියෙන්නේ. දොරේ අතුර ගත්තා පාස්වර්ඩ් එක ගිහුවා පැන්නා. අතුර දාලා. හරි බයි දැන් ඉතින් තියෙන අමාරුම වැඩේ තමයි ඉතින් ඩාර්ක් රූම් කීයක හොයන එක. ග්‍රෑම්මා එනවාද? දැන් එන්න ඕනේ පොතේ හැටියට ඔතන දොර ඉස්සරහින් එන්න ඕනේ. ඉදේ අඩේ ඉක්මනට આવොත් හොඳයි මට නැත්තම් වීඩියෝ දික් වෙනවා. දැන්ටමත් විනාඩි 28යි 49ක් ගිහිල්ලා ග්‍රෑම්මා මෙහෙට යනවා. මට පාඩුවේ දොරෙන් යන්න උලන්. දොරෙන් යමුනේ. මේ පැත්තට ගිහිල්ලා බලමු මේ පැත්තට තියනවාද කියලා. අඩේ මේක තමයි හොයාගන්න අමාරුම දේ මේ ගේම් එකේ. මට නැති ටිකක් අමාරු මේක හොයාගන්න එක. අනික මුන්දෙනට අහුවෙන්නේ නැතුව හොයාගන්නත් ඕනේ. මේ ලාච්චු වල මම බැලුවද මතකත් නෑ. ඇල්ල බලමු මේ වේ නෑ. ග්‍රෑම්මා ඊද නෑනේ. ආවොත් මංචා කපමු. මේ පැත්තට ගිහලා බලමු. අඩේ මෙතන මුන් රැයට ගිනි තපින තැනක් දුවද මේ හිම වැටෙනවනේ. පවුල මේක තියලා උතන ගිනි තපිනවා මං හිතන්නේ. මෙතන මොහොත තියෙන ඕවත් ඇල්ල බලමු. එතන ලයිට් එතන කරන්ට් එක දැම්මත් පේන්නේ නැහැ. එතන දින්න අර මෝ වගේක් ෂොට් ගන්න එකේ ඒව වැඩන්නේ. ඔය මචං ෂොට් ගන්න එක හදනවා නම් උඹලා අනිවාර්යෙන් මේ ගේම් එක කාත් එක්ක හරි ඔන්ලයින් ගහන්න වෙනවා. මචං ඉතින් ඔන්ලයින් නෙමෙයි ගහන්නේ මං ගහන්නේ තනියම. ඔය ඉතින් ඉඳලා හිටලා ඉතින් යාළුවොත් එක්ක ගහනවා. ඊ වෙනවා කතා. අඩෝ ග්‍රෑම්මා මෙතන ඉදුපන් අඩෝ අඩේ ග්‍රෑම්මා ළඟම ඉඳී පුදුමයි කෙලියේ නෑ. අඩෝ මේ ග්‍රෑම්මා කැත වැඩ කරන්න එපා. දැන් උඩට ගියොත් හොඳයි. හරි. මට පාඩු අනිත් කාමරේදී බලන්න උලන්. ඒ කාමරේ ලාච් නෑ කියන්කො.
මේකේ ලාච්චු නෑ. දැන් ඉතින් උඩ තමයි බලන්න තියෙන්නේ. මේ ටිකේ මෙතන ලාච්චු වගේක් තියෙනවා. මේ ටිකේ බලමු. මේ ටිකෙත් හරි තිබ්බොත් හොඳයි. මේ වෙනයි ගියාම මගේම අවාසනාව තමයි. අඩෝ දැන්ට විනාඩි 31ක් ගිහිල්ලා. අඩේ මේ මුංගේ කෑම මේසෙද කොහෙද බං? වීදුරු කඩුවට පෑගුවා. ඉතින් මං දැන් ග්‍රෑම්මව ගෙන්න ගන්න. අඩේ අරක්කු බෝතලෙකුත් තියෙනවා. මුන් අරක්කුත් බොනවා මං හිතන්නේ. මසුයි අරක්කුයි මාරු කෑම මුන්ට. මිනි මසුයි ලේයි අරක්කුයි මාරුම කෑම මුන්ගේ. අසයි අවුලන්නේ මට එහෙම වෙලන්නේ. එහෙම ඉතින් ඩාර්ක් රූම් කීයක හොයාගෙන තින්නේ කොහෙද දන්නෙත් නෑ ඒක. අඩේ ග්‍රෑම්මා ගාව දන්නේ නැහැ. අඩ ඩාර්ක් රූම් කීයක හොයාගෙන උඩට යන්න ඕනේ. මෙයා මේ පැත්තට ගියොත් හොඳයි. උඩ ඇත්තේ ඔක අනිවාර්යෙන්. උඩ නැත්තම් පල්ලෙහා කොහෙද දන්නේ නැහැ. එතන මොන හරි තියෙන ලාච්චු වගේ. පිටියත් ඇරලා බලමු ග්‍රෑම්මා එන්න කලින්. නැත්තම් ඒ රෙඩ් බොක්ස් එක නෙවෙයි. මේ ටික මං ඇරලා බැලුවානේ. යට කැරියද බං මේ ලාච්චුවේ මං මතකත් නෑ. අඩෝ ග්‍රෑම්මා ඇයිද? නෑ. උඩ එක මං ඔය කැරියේ නෑනේ. හරි ඒකේ නෑ. මේ ටික චෙක් කරන් ගියාම ලේසි. මේ ටිකේ තියෙනවද කියලා බලන් ගියාම. ග්‍රෑම්මා ඇවිල්ලා මේ පැත්තෙන් කැපෙන එක හොඳයි නේ. එකට වුණයි. එතන ලාච්චු වගේක් තියෙනවා. දැන් මෙහෙකම බලමු. දැන් කරන්ට් එක තියෙනවනේ. තියෙනවනේ හොඳට. මේ උඩ තට්ටුවේ නෑ මං හිතන්නේ. ග්‍රෑම්මා මේ පැත්තේ නම් මට යන්න තිබ්බද නිසේකට. යන්නත් තියනවා. යන්න කියලා කෙලීද? මොකෝ කියන්නේ දුවමුද? හරි බා ඉතින් ග්‍රෑම්මා ගියා පල්ලෙහාට. අපිට මෙතන යන්න පුළුවන් ෂේප් එකේ. ආයේ කබඩ් වගේක් කොහොයාස් හැංගෙන්න පුළුවන්. මේ ගේම් එකේ නම් මචං ඉතින් මට ඉතින් හැංගෙන දෙයක් නෑ මේ උඩ තට්ටුවේ. ඔය කාමරය සෙටින්ග් එක ගත්තාම හරි. මෙතන කාමරයක් තියෙනවා. ඒකේ ෂොට් ගන්න ඉතුරු කැල්ල කරන්නේ. ඕක ඉතින් හදන්න ඉතින් යාළුවෝ එක්ක යන්න ඕනේ අනිවාර්යෙන් මැච් එක. ඒ කාමරෙත් තියෙනවා ලාච්චු වගේ. ඕකෙත් බලමු. මේවත් දන්නේ නැහැ කියන්න බෑ. මේකෙත් නෑ. යාකෝ මේ ඩාර්ක් රූම් කීයක් කොහෙද මයිද උර? මේක තල්ලු කරමු අපි අරගෙන. කබඩ් එක මෙතන කාමරයක් තියෙනවා. අඩේ මේක තල්ලු කරන්න කලින් දොර වහලින් ගියාම හරිනේ. කොන්නේ. දොර වහලෙමුනේ. නැත්තම් දැක්කොත් මාංශා කපමු. හරි මම ඉතින් මෙතන කාමරේ බලමු මොනවද කියලා තින්නේ. අඩෝ වීදුරු බෝතලයක් විතරයි කියන්කෝ තින්නේ. අඩෝ මේක මල කැත වැඩේ කියන්කෝ. අඩෝ එතන මුකුත් නෑ. මම මේ බලන්නේ මේ ලාච්චුවක් තියෙනවද කියලා කරුවලේ මේකේ පේන්නෙත් නෑ. මොකක් හරි තියෙනවා. අඩෝ මෙලෝ දහමක් පේන්නේ නෑව. ඒවා මං හිතන්නේ අරින්න බෑ රීසින් එකක් තියෙන්නේ ලාච්චු ටික. මේ මෙතන කබඩ් එකක් තියෙන හින්දා අරින්න බෑ. මොකක් හරි එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. අඩේ අර ග්‍රෑම්මා නිකන් අර මන්නයා බිම අතුලනවා වගේ සවුන්ඩ් එකක් ඇහෙනවා නේ. මන්න බිම අතුලනවා වගේ. මට විතරද එහෙම ඇහෙන්නේ. ඕගොල්ලෝ වීඩියෝ එකේ ඇහෙනවද බලන්නකෝ. හැංගෙන්න ඕනේ දැන් යමුනේ. ග්‍රෑම්මා ඉන්නවද නෑනේ. මේකට පල්ලෙහාට කැපමු. කැපෙමු මචං ඉතින් පෙරසෙම. ග්‍රෑම්මා උඩට පල්ලෙහාද. එළිම දුම්බන් කොහෙන්ද දාන්නේ. දැන් ඉතින් පල්ලෙහා තමයි ඉතින් බලන්න ඕනේ හැමතැනම. කොහමද ඩාර්ක් රූම් කීයක හොයාගන්න ඕනේ. කොහොමද ඉතින් විනාඩි 41ක් 42ක් 43ක් විතර රැයි කොහොමද විනාඩි මේක හොයාගන්න ගියාම.
ග්‍රෑම අඩේ දැක්ක දුවන් අඩේ කොහොමද බං ඒ දැක්කේ අතනින් කෙලින්ම යද්දිම දැක්කනේ බං පුදු මැස් දෙකක් තමයි තියෙන්නේ වීදුරු බෝලෙන් දෙන්න හිතෙන ඔළුව කෙලින්ම හෙඩ් ෂොට් එක මේකින් ගහමුද බං එක්ක තියෙන්නේ වැඩකුත් නැහැ නේද ඔන්න ඔය ගහලා දාන්න අන්න ග්‍රෑම් ආවා කෙලින් මන්නේ තුස්සගෙන ඔව් ඉතින් මන්නයක් නැතුව ඉතින් පොල්ලක් උස්සන් එන්නේ ග්‍රැනි වගේ හරි සාද්දයක් ඇහුණා කවුරුත් නැත්තම් ඵලයන්ක පාඩුවේ හරි ඒ පැත්තට යනවා යා අපිට අර පැත්තට බලන්න බැරි වුණානේ හරියට ලාචු ටික මෙයා උඩට යනකම් ඉඳලා බලාගත්තා නම් හරි නැත්තම් මේ පැත්තට මාෂාවු ග්‍රෑම් උඩට යනකම් ඉඳලා චෙක් කරගත්තා නම් හරි නැත්තම් මට සකබුන් කෙලිම අඩෝ විනාඩි 37යි ගානක් ගිහිල්ලවන්නේ නැහැ 36යි අඩෝ හම්බුනොත් ඉක්මනට ගොඩ මට ඔය මට මෙච්චර ටයිම් යන්නේ නැහැ වීඩියෝ රෙකෝඩ් කරන්න ටයිම් එක හොරල් ගේම් එකක් වුණාම ඉතින් මෙච්චර දික් වෙන්න හොඳ නෑ බා සාමාන්‍ය ලොකු හොරල් ගේම් එකක් නවුලන්නේ නැහැ මේක එච්චර අමාරු ගේම් එකක් නෙමෙයි මේක ලොක් මේකි බලමු ඩෝ මං අරගෙන නැති ලාචුත් තියෙනවා බා මෙතනක් දන්නේ මෙතන අඩෝ කීයක හම්බුණා අඩෝ ගැම්මක් තමයි අඩෝ හරි මචං දැන් ඉතින් පැල්ලෑමක් තමයි තියෙන්නේ කියලා පාස්වර්ඩ් එක ගෙවුවා කීයක දැම්ම පැන්න පාස්වර්ඩ් එක බලන්නත් උන අතන පින්තූරේ තිබ්බේ මෙයා ඉතින් කොහෙද ඉතින් යනකම් ඉඳලා තමයි ඉතින් පාස්වර්ඩ් එක බලා ගන්න ඉන්නේ අඩේ මට ඕනේ පැත්තරම යන්නේ අඩෝ මම මෝඩෙක් උඩ ගියා ගියාන් අඩෝ මං කොහොමද උඩටනේ යන්නේ හරි ඩාර්ක් රූම් එකෙන් ගිහලා කීයක් ගන්න බෑ හරි දොරේ අතුරක් ගාතින් දැන් ඉතින් පැල්ලෑමක් තමයි තියෙන්නේ හරි වයිද මම මේ වීඩියෝ එක කටහඬ දාන්නේ පස්සේ ඒක ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක තේරෙනවා ඇති ඕකේ නම් මේ ගේම් එක ගහන ගමන කටහඬ දාන්න බැරි වුණා මොකද කියනවා නම් ඒවලේ මොකෙක් හරි 31 හරිද ගයින්ඩර් එක ඔන් කරගෙන ගයින්ඩර් එකේ මැෂින් එකක් ඔන් කරගෙන මං හිතන්නේ ඒක මචං ඉතින් පැය සාමාන්‍ය මචං පැය 5ක් විතර ඔන් කරගෙන තියන් ඉඳියා මට එන්නේ එක මචං කටහඬ දාන්න බැරි වුණේ ග්‍රෑම් අයයි දැයිද ගියොත් ඉක්මනට හොඳයි මට වීඩියෝ ඉක්මනට ඉවර කරතයි අඩෝ මේ කාමරේ කාගෙද දන්නේ නැහැ නේ බං තනියෙන් දත් තියෙන්නේ ඉන්දෙත් මොන හරි ගෑවිලා තියෙනවා ඉතින් මන් දන්නේ නැහැ ගෑවිලා තියෙන ඒවා ග්‍රෑම් මම හෙට ගියා මට කෙලින් පල්ලෙහාට යන්න බුලන් මෙහෙට හෙරනේ දැන් යන්නේ හරියලා පල්ලෙහාට කෙලින් යන්න දෙන්නේ දැන් ගිහලා කීයක දැම්මා පාස්වර්ඩ් එක වැළුවා පාස්වර්ඩ් එක ගිහුවා පැන්න හරි කීයක දැම්මා දැන් පාස්වර්ඩ් එක බලමු පාස්වර්ඩ් එක 55 26 67 55 26 67 හරි බයින් දැන් ග්‍රෑම් එනකන් බලන් ඉඳලා අපිට ගහලා තමයි පයින් එන්නේ 55 26 67 ඔක මම ඉතින් ආයෙ පාරක් බැලුවා ඕක තියෙන කෙනේ උතනම අමතකුණොත් කියලා 55 26 67 අඩෝ මෙහෙට ගියාන්කු වෙන්නේ අඩෝ මගේත් අවාසනාව ගියාන්කු අර බලහන්කු ඉතින් එතන කාමරේ රින්ග ගත්තානේ කෙලින් උඩට ගියා නමුකෝ ආයෙ පාර යනවා අඩෝ අනිත් කාමරේටත් යනවා අර තැනින් තැනට මාරු වෙනවා බං කෙලින්ම අර උඩට යනවා මේ කාමර දෙකට යනවා අර ඉස්සරහට යනවා කෙලින්ම මම දැන් මොකක් කර මොලේ වයර් ෂෝට් වෙලා තින්නේ එකම තැන කරගෙනවා ඉතින්ලා ඉඳලා යමුනේ ටික වෙලාව
උඩට යනකම් හරි ඉඳලා. බරක් අපි කියලා පාස්වර්ඩ් එක බලන් යමු. 55 26 67 නේ හරි. 55යි 25යි 67. පනස් පහයි 67යි අඩුනේ 55යි 26යි 67නේ. අඩු මට වැරදිලා බා. හරි. දැන් ඉතින් මචං ඉතින් පැල්ලෑමක් තමයි දින්නේ. එහෙනම් කොල්ලෝ මතකද channel එක subscribe කරලා like එක comment එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් කොල්ලෝ අපි ගියා. හරි බං ඉතින් මම එකවරකට අහුුනේත් නෑ. හරි බං ඉතින් කට්ටියටම good bye. අඩෝ ග්‍රෑම්මා පවුලම බලන් ඉන්න. අඩෝ